අපේ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ආයුෂය රඳා පවතින්නේ කුමන කාරණා නිසාද ස්වාමීන් වහන්සේ? සමහර ශාසන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් වෙනකොට අතුරුදහන් වෙලා. ඒව අතුරුදහන් වෙලා ඉන්නේ. මොකද විනයක් පනවන්නේ නැහැ. ඒතර අපේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨභාවය කියන්නේ අඩු ආයුෂයක් තියෙන අවුරුදු 80 ගණන්. නමුත් බුදුරජාණන් වහන්සේ ශාසනය අවුරුදු 2600ක් පනවලා ඒතකොට ඒ පැනවීම සිද්ධ වෙන්නේ අපේ කුසල් නිසා. මේ චතුරාර්ය සත්‍ය දකින්න චතුරාර්ය සත්‍ය තුල ජීවත් වෙන චතුරාර්ය සත්‍ය ජීවිතේ එකතු කරගන්න කුසල් ශක්තිය අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මේ මහා කුසල් ශක්තිය අපි දකින්න ඕනේ. ඒ දැක්ම දෙන්නේ සම්මාදිට්ඨියයි. සම්මාදිට්ඨිය නැත්නම් ඒ දැක්ම අපිට නැහැ. අපි තවත් ඕස්ට්‍රේලියන් මහත්තයෙක් තවත් ඉංගලන්ත මහත්තයෙක් හිතන විදිහට ලෝකය ගැන හිතනවා. සම්මා දිට්ඨිය තුලින් අපි මේ අපේ කුසලයේ අකුසලයේ අපි මතු කරලා දකින්නේ. මේසා බලවත් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල මම සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිසෙක් උනේ ඇයි කියලා දකිනවා. මේ සිංහල බෞද්ධ ජාතියේ ශ්‍රේෂ්ඨභාවය ජාතීන් එක එක විදිහට ගොඩනැගිලා තියෙනවා මොනවා. සමහරු යුද්ධ කරලා සමහරු බලහත්කාරයෙන් සමහරු එක එක ආකාරයෙන් ජාතීන් ගොඩනැගිලා තියෙනවා. නමුත් මේ සිංහල බෞද්ධ ජාතිය කියන්නේ නෝනා මේ ලෝක ධාතුවේ බලහත්කාරකමෙන් ගොඩනැගුණා වූ ජාතිය නෙමෙයි. යුද්ධ කරලා ගොඩනැගුණා වූ ජාතිය නෙමෙයි. මේ සිංහල බෞද්ධ ජාතිය කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ජාතියයි කියලා නෝනා හේතුඵල ධර්මයන්ට අදාළව මම කියනවා. ඒකෙන් අපි ආඩම්බරකමක් නෙමෙයි ඇති කරගන්න ඕනේ. මමත්වයේ දැඩිභාවයක් නෙමෙයි. හේතුඵල ධර්මයක් සංස්කාරයක්. ඇයි සිංහල බෞද්ධ ජාතිය ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතියක් බවට පත් වෙන්නේ? මේ සිංහල බෞද්ධ ජාතිය පටන් ගන්නේ නෝනා අපේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ සංඝමිත්තා මහෝත්තමයාණන් වහන්සේ කියන ඒ උතුම් රහතන් වහන්සේලා දෙනමකගේ නෝනා ඒ උත්තර සත් ධර්මයේ ලේ උරුමෙන් ආරම්භ වෙච්ච ජාතියක් මේක. ඒ සත් ධර්මයේ සිංහල ජාතිය වෙනයි. ඒක හරි. නමුත් සිංහල බෞද්ධයා බවට අපි පත් වෙන්නේ මේ උතුම් රහතන් වහන්සේලා දෙනමකගේ උතුම් සත් ධර්මයේ ලේ උරුමේ. ඒ සත් ධර්මයේ ලේ උරුමේ මීමුත්තා කියන්නේ කවුද? ඒ මීමුත්තා කියන්නේ වෙන කවුරුත් නෙමේ අති උත්තමේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. දැන් අපේ අම්මා තාත්තා අපිට මොකද්ද කළේ? අපි බිහි වෙන ගමම්ම අපේ තාත්තා කළේ මගේ නම ලලිත්, නමට අගින් දැම්ම රත්නායක, වාසගම අන්තිමට දැම්මා. ඔබ ශාලිකා දැම්ම රණසිංහ කියලා අන්න වාස. ඇයි? පරම්පරාව ඉස්සරහට ගෙනියන්න. නමුත් බලන්න පරම්පරාව ඉස්සරහට ගෙනියන්න ඉපදුන මොහොතේම තමන්ගේ වාසගම අගට යොදන අපි අපේ මේ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ සංස්කෘතිය බිහි වුණේ සුන්දර පරම්පරාව ගැන අපි හිතනවාද? සංඝමිත්තා උත්තමාවියටත් මේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේටත් සුන්දර වාසගමක් තිබ්බා. ඒ සුන්දර වාසගම තමයි ආරෂ්ඨාංගික මාර්ගය. සුන්දර වාසගම තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒ සංඝමිත්තා උත්තමාවියටත් මිහිඳු මහෝත්තමයාණන් වහන්සේටත් ඒ සුන්දර ආරෂ්ඨාංගික මාර්ගයේ කියන වාසගම ලැබුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන පීත්වය තුලින්මයි. බුදුරජාණන් වහන්සේ කියන පියාගෙන උයේ වාසගම ලැබුණේ. එතකොට මේ වාසගම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන වාසගම සත් ධර්මයේ ලේ උරුමේ ඥාන ශක්තිය අපිට ලැබලා දීලා තියෙනවා. ඒ සත් ධර්මයේ ඥාන ශක්තිය කියන්නේ මොකද්ද? සද්ධාවේ ඥාන ශක්තිය, සීලේ ඥාන ශක්තිය, මෛත්‍රියේ ඥාන ශක්තිය. එතනින් ගියාම සමාධියේ සම්මා සතියේ ඥාන ශක්තිය. එතනින් ගියාම සම්මා ඥානයන්ගේ ඥාන ශක්තිය, සම්මා විමුක්තියේ ඥාන ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන වාසගම තුල ගැබ්බෙලා තියෙනවා. එච්චර සුන්දර වාසගමක් නෝනා අපිට මේ ලෝක ධාතුවේ කාටවත් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනේ සැබෑ පියාගෙන් ලැබුණ එවැනි සුන්දර වාසගමක් මේ ලෝකයේ කිසිම ජාතියකට නැහැ. ඒ වාසගමේ අර්ථය තමයි ලේ උරුමය තමයි මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ සංඝමිත්තා මහෝත්තමයාණන් වහන්සේ මේ ජාතියට අරගෙන ආවේ. නමුත් අපේ තාත්තාගේ නම අපේ නමට පස්සෙන් දාන අපි මේ ශ්‍රේෂ්ඨ වාසගම ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබුණ මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන වාසගම අපි ජීවිතේ ඉස්සරහට දාන්නෙත් නැහැ පස්සට දාන්නේ නැහැ. ඉතින් ජාතියක් විනාශ වෙනවා කියන කාරණේ අහන්න දෙයක්ද නෝනා? මගේ භික්ෂු ජීවිතේ අගින් බැලුවත් මුලින් බැලුවත් ඒ වාසගමමයි නෝනා. එවැනි සුන්දර වාසගමක් ලබන්න අපි කල්ප ගණන් පින් කරලා තියෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කියන වාසගම ලබන්න නෝනා ආයිමත් ලේසි පාසු කෙනෙකුට බෑ. තේන්න කල්ප ගණන් කළා වූ පිනක ඵලයක්මයි. ඒ කල්ප ගණන් කරපු පිනක ඵලයකේ සුන්දර වාසගම දරාගෙන අපි ලෝකෙට ආවත් අපි කැමැත්තෙන් මේ වාසගම ඉරලා දානවා. ඒ කැමැත්තෙන්ම වාසගම ඉරලා දාලා මම රත්නායක කියන වාසගමත් ඔබ රණසිංහ කියන වාසගමත් දුකට හේතු වෙන වාසගම ජීවිතේට එකතු කරගන්න.
අර ශ්‍රේෂ්ඨ වාසගම අපි දකින්නේ නැහැ. එනිසා මේ සිංහල අලුත් අවුරුද්දක් උදා වෙලා සතියක් ගෙවුන තැනදී ඔබ අර ශ්‍රේෂ්ඨ උතුම් ප්‍රීතිත්වයේ වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ඔබට ලැබුණ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ සංඝමිත්තා උත්තමාවියගේ සද්ධර්මයේ ලේවුරුමෙන් ඔබට දුන්නා වූ ශ්‍රේෂ්ඨ ඥාන ශක්තිය සද්ධර්මයේ ලේවුරුමය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන වාසගම නෝනා ජීවිතේ ළඟ තියාගන්න. ජීවිතේ අගට යොදා ගන්න. ජීවිතේ මුලට යොදා ගන්න. ඒ තැනයි නෝනා සිංහල අවුරුද්දක් වාසනාවන්ත සිංහල අවුරුද්දක් කියලා කියන්නේ.